ආයිබෝවන් සියලු දෙනාටම. දැන් මම මේ රැඳී සිටින්නේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මල් අලවි සැලක. මේ අය පරිසරයට ඉතාම ආදරය කරනවා වගේම පරිසරයේ විශේෂයෙන්ම සුරක්ෂිත කරමින් අලංකාර කරන්න පුදුමාකාර වෙහෙසක් දරනවා. අපිට දැන් දකින්න පුළුවන් තාම ලස්සන මල් වර්ග මේ අය අලවි කරනවා. ඒ වගේම ජනතාව තාම ඕනකමින් තමන්ගේ විනෝදාංශය සඳහා විවේකීව ඉන්න සෑම මොහොතකම මෙවැනි මල් පැල සිටුවීමේ කටයුතු ඉතාම ආශාවෙන් සිද්ධ කරනවා. ඉතින් ඒ නිසා ඒ අය ගොඩක් මානසික සතුටින් ජීවත් වෙන්නේ. ඉතින් අපි මෙහිදී උත්සාහ කරන්නේ විශේෂයෙන්ම බුදුදහමට අනුකූලව විශේෂයෙන්ම ඇමරිකානු ජනතාව දැන් ජීවත් වෙන ආකාරයක් අපිට විශේෂයෙන්ම දකින්නට පුළුවන්කම ලැබෙනවා. ඒ බලන්න මේ අපේ රටේ තියෙන දාස්පතියා වැනි මල් වර්ග මේ අය විශාල වශයෙන් වගා කරනවා තමන්ගේ විවේකයේ සඳහා. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා බෞද්ධ දර්ශනයේ තාම වටිනා දර්ශනයක් විශේෂයෙන්ම ඇමරිකානු ජනතාව ක්‍රමක්‍රමයෙන් මේ බෞද්ධ දර්ශනය වටා ඒකරාශී වෙනවා. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි පරිසරයට ආදරය කරමින් තමන්ගේ විවේකයේ විනෝදයේ සඳහා ඔවුන් අපිට පේනවා. විශේෂයෙන්ම මල් වගා කිරීම, පරිසරය සුරක්ෂිත කිරීම වැනි කටයුතු වල නියැලී සිටින බව. ඒ වගේම තව සුවිශේෂ කාරණයක් මෙහිදී සඳහන් කරන්නට ඕන. මේ අය මේ පරිසරය සුරක්ෂිත කිරීම සඳහා මීමැස්සන් ඔවුන් බෝ කරමින් පරිසරයට මුදා හරිනවා. අපිට පේනවා මේ අලවිසැලේ හැම තැනම මේ මීමැස්සන් සිටින ආකාරය. ඉතින් අපේ රටේ මීමැස්සන් විනාශ කරනවා සුරක්ෂිත කරන්න වැඩපිළිවෙලක් නැහැ. නමුත් මේ අය මීමැස්සන් බෝ කරමින් පරිසරයේ පුරාම මුදා හරිනවා. මේ කඩයක් ඇතුලේ පවා ඔයගොල්ලන්ට දකින්න ලැබෙනවා මීමැස්සන් ඉතාම හොඳින් නිරෝගීව ජීවත් වෙන ආකාරය. ඉතින් අපි ආරාධනා කරනවා ඔබට අපිත් බුදුදහමේ නැත්නම් බෞද්ධ දර්ශනයේ හරි ක්‍රමවේදයන් ඔස්සේ ජීවත් වෙන්න යමු. සිල් දනාට තෙරුවන් සරණයි.